එදා රෑ මට මේ සතා කරපු දේවල් ලේසියෙන් මම අතහරින්නේ නැහැ. මගේ ශරීරයට දුන්න දසවදවල සියලුම සාක්ෂි මම අද ඔයාලට ඉදිරිපත් කරනවා. මේ දේවල් කියන්න මම ලැජ්ජ වෙන්නේ නැහැ. යට කලිසම් පවා අරන් දුන්නේ මගේ සල්ලි වලින්. ගෙදරට ගියාම මගේ පුතා සල්ලාලියෙක්ද ඇහුවා. ඉසුරු දේශානි ආදර කතාවට තිත වැටෙනවත් එක්කම දේශානි ඉසුරුට උගන්වන්න යන පාඩම ගැන ඇය මෙලෙස ප්‍රථම වතාවට පුවත්පතකට හෙළි කර තිබුණා. උපුටා ගැනීම. මම මේක කියන්න කිසිම ලැජ්ජාවක් වෙන්න ඕනේ නැහැ. අද මේක මම හෙළි කරන්නේ මේ වගේ සල්ලාලියෙක්ගෙන් තවත් කෙල්ලෙක් බැටකන්න ඕනෙ නැති නිසයි. ඒ වගේම සල්ලාලියෝ පාඩමක් ඉගෙන ගන්න ඕන නිසයි. ඉසුරු මාව මෙච්චර කල් බය කරලා තියාගෙන හිටියේ මගේ ශරීරයට සහ මනසට පුදුමාකාර වේදනාවක් දීලා. කිසිම කෙල්ලෙක්ට ආපහු මේ වගේ දෙයක් සිද්ධ වෙන්න තියන්න බෑ. හැමෝම සතෙක් කියලා කියද්දී යටට අඳින කලිසමේ ඉඳලා මම අමාරුවෙන් හම්බ කරපු මගේම සල්ලි වලින් මම ඔය මිනිහයාට අරන් දුන්නේ ඇත්තටම හදවතේ තිබුණු ආදරේ නිසා. මගේ ශරීරයට පුදුමාකාර වේදනාවක් දුන්නේ. ලැජ්ජ වෙන්න ඕනේ නැහැ කියන්න. බීලා ඇවිත් සමහර දවස්වලට මාව බය කරගෙන මට දුන්න දසවද ඇත්තටම මට මතක් වෙද්දිත් හිරිකිතයි. මට මගේ ගුවන් සේවයේ රස්සාවක් නැති උනේ මේ ප්‍රශ්න නිසා. මේකෙන් ගැලවෙන්න හැදුවත් මගේ ගෙදර මිනිසුන්ව පවා බය කරගෙන පුදුම මානසික පීඩනයක් මට දුන්නේ. මේ වගේ සතෙක් ඇත්තටම ඉන්න ඕනේ මානසික රෝහලක. ඉවසලා බැරිම තැන මේ සම්බන්ධව එයාගේ ගෙදර අය දැනුවත් කළාම එයාලත් ඊට වඩා මම මේක ලේසියෙන් අතහරින්නේ නැහැ. මට දුන්න දසවදවල සියලුම සාක්ෂි මං ගාව තියෙනවා. මං දැන් කිසි දෙයකට බය වෙන්නේ නැහැ. මේ සල්ලාලයා පිළිබඳව ඉදිරියේදී මම අදාළ කටයුතු නීති මාර්ගයෙන් ගන්න සූදානමින් සිටිනවා. උපුටා ගැනීම අවසන්.